තමන්ගේ රටේ චිත්‍රපට බලන්න ඒ රටේ ඉන්න ප්‍රේක්ෂකයෝ කැමති වුණත් විශිෂ්ට චිත්‍රපට බලන්න ඕනම රටක ඉන්න ඕනම ප්‍රේක්ෂකයෙක් කැමතියි කියලා දන්නෝනේ. ඉතින් සුපිරි ෆිල්ම් හදන්න නම් සුපිරි ෆිල්ම් අයිඩියාස් වලට එන්න ඕන. එහෙනම් කොහොමද ඒ අයිඩියාස් එළියට ගන්නෙ? සමහරවිට මේ වෙලාවෙත් මොලේ පිස්සු වටන චිත්‍රපට අදහසක් එනකන් ඔයත් කල්පනා කර කර ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තාමත් හම්බුනේ නැති ඔයා ගාව තියෙන වඩා හොඳ සංකීර්ණ සහ මොලේ පිස්සු වටන අදහස් ටික කොළයට අරගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එකේදී මම කතා කරන කරුණු ටික ගැනත් අවධානය යොමු කරලා බලන්න කියලා මම කියනවා. පළවෙනි කරුණ තමයි සංකීර්ණ අදහස් ගැන හිතන්න එපා. සංකීර්ණ අදහසක් එනකම් බලන් ඉන්නේ නැතුව ඔයාට එන සරල අදහස් වලට පවා හොඳින් ඇහුම්කන් දීලා බලන්න. මොකද ඒ ආපු සරල අදහස ඔයාට උච්චතම ගමනාන්තයක් දක්වා පරිවර්තනය කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයා ගාව තියෙන සරල අදහසක් වුණත් ඒ අදහස පාදක කරගෙන කතාවක් නිර්මාණය කිරීමේදී එම කතාවේ එන චරිත අතර අසමානතා ගොඩනැගීම, චරිතවට අභ්‍යන්තර අරගලයන් ගොඩනැගීම, ප්‍රේක්ෂක අපේක්ෂාන් වලට අභියෝග කරන සිදුවීම් ඇතුළත් කිරීම සහ යථාර්ථය ප්‍රශ්න කරන තැනකට කතාව ගෙන යාම කියන විවිධ ක්‍රම භාවිතා කරමින් ඔයාගේ සරල අදහස සංකීර්ණ කතාවක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. දෙවෙනි කරුණ තමයි ඔයා හිතන දේ ඔයා කැමති දේ වෙන්න ඕන. ඔයාට ඇවරේජ් මට්ටමේ චිත්‍රපටයක් නම් නිර්මාණය කරන්න අවශ්‍ය ඔයාගේ හිතට එන හැම අදහසක්ම චිත්‍රපටයක් බවට පත් කරන්න උත්සාහ කරට කමක් නැහැ. නමුත් ඔයාට උපරිම සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් මට්ටමේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔයාගේ මනසින් හිතන හෝ මනසින් දකින චිත්‍රපට අදහස ඔයා වැඩියෙන්ම අධ්‍යයනය කරපු, ඔයා වැඩියෙන්ම පුදුම කරවපු, ඔයා විශාල තිරයක් ඉදිරියේ වැඩියෙන්ම නරඹන්න කැමති කරවපු දෙයට සම්බන්ධ වී තිබීම ඉතාමත්ම වැදගත් දෙයක් කියලා මම හිතනවා. මොකද චිත්‍රපට අදහසක් මනස තුල ගොඩනගා ගන්නවා කියන දේ මේ අවුරුද්දේ ආපු හොඳම ෆිල්ම් එක බලලවත් මේ මාසේ ආපු හොඳම ෆිල්ම් එක බලලවත් සෝෂල් මීඩියා වල ෂෝට් වීඩියෝ එකක් හරි ස්ටේටස් එකක් හරි පෝස්ට් එකක් හරි බලලවත් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දිගු කාලයක් ඔයාව කැමති කරවපු සහ කැමති කරවන දෙයක් වෙන්න ඕන. මොකද වසර ගණනාවක් තිස්සේ සිදු කරන ප්‍රොඩක්ෂන් එකට සහ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය අධිෂ්ඨානය සහ නිර්මාණශීලී ශක්තිය සපයන්නේ තමන්ගේම සැබෑ කැමැත්ත හරහා ගොඩනැගුණු අදහස් තුලින් කියලා මම විශ්වාස කරනවා. තුන්වෙනි කරුණ තමයි චිත්‍රපට ශිල්ප ක්‍රම පදනම් කරගෙන චිත්‍රපට අදහස් එළියට ගන්න එපා. කිසියම් රටක් සංස්කෘතියක් සමාජ පන්තියක් මිනිස් කොට්ටාසයක් හෝ කිසියම් පුද්ගලයෙක් පාදක කරගෙන චිත්‍රපට අදහසක් මනස තුළ ගොඩනගා ගන්න උත්සාහ කරත් චිත්‍රපට ශිල්ප ක්‍රම පදනම් කරගෙන ඒ කියනවට රේඛින් නොවන ප්‍රවේශයක් ගන්නා කතාවකට අවශ්‍ය චිත්‍රපට අදහසක් අවශ්‍යයි කියලාවත් වන් ෂොට් ටෙක්නික් එකකින් රූපගත කිරීමට අවශ්‍ය චිත්‍රපට අදහසක් අවශ්‍යයි කියලාවත් පැරලල් එඩිටින් එකකින් සංස්කරණය කරන්න පුළුවන් චිත්‍රපට අදහසක් අවශ්‍යයි කියලාවත් ඔයාගේ චිත්‍රපට අදහස මනස තුළ ගොඩනගා ගන්න උත්සාහ කරන්න එපා. මොකද මේ කියන ශිල්පකම චිත්‍රපට අදහසක් ඇති කරගත්තට පස්සේ ගන්න ඕන තීරණ නිසා ඔයාගේ මනසෙන් හිතන දේ අනවශ්‍ය ලෙස සීමා කරන දේවල් විදිහට මම මේවා දකින්නේ. ඉතින් ඔයාට හොඳ චිත්‍රපට අදහසකට ප්‍රවේශ වෙන්න අවශ්‍ය නම් ඔයාගේ මනසෙන් හිතන දේ අනවශ්‍ය ආකාරයට සීමා කරන්නේ නැතුව ඔයාගේ මනසට අවශ්‍ය නිදහස ලබා දීම ගැන ඔයා අවධානය යොමු කරලා බලන්න කියලා මම කියනවා. හතරවෙනි කරුණ තමයි අදහසක් එනකන් නිකන් ඉන්න එපා. මුළු දවසම ලැප්ටොප් එක දිහා බලාගෙන කාලය ගත කරත් කොළයයි පෑනේ අතට අරගෙන කාලය ගත කරත් කිසිම අදහසක් ඔයාගේ ඔළුවට ආවේ නැහැ කියලා පුදුම වෙන්නවත් දුක් වෙන්නවත් යන්න එපා. මොකද සමහර අදහස් නිකන් බලන් හිටියා කියලා පහළ වෙන්නේ නැහැ. ඒකට යම්කිසි තල්ලුවක් බාහිරින් අපිට ලබා දෙන්න වෙනවා. ඒ කියන්නේ අපේ උත්සාහය හොඳ චිත්‍රපට අදහසක් එළියට ගන්න එක වුණත් ඒ වෙනුවෙන් අපි දවස පුරා කරන ක්‍රියාකාරකම් එකට ඍජුවම හෝ වක්‍රව බලපානවා. ඉතින් ඔයා දවස පුරා එකතැන වාඩි වෙලා හොඳ අදහසක් ඔළුවට එනකන් කල්පනා කර කර බලන් හිටියත් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බැරි වුණු කෙනෙක් නම් ඔයාට ඔයාගේ මනස තුළ යටපත් වුණු නිර්මාණශීලීත්වය නැවත අවදි කරන යම් අමතර වැඩ කිහිපයක් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා කැමති චිත්‍රපටයක් නරඹන ගමන්, ඔයා කැමති සංගීතයක් රස විඳින ගමන්, ඔයා කැමති පොතක් කියවන ගමන්, ඔයා කැමති චිත්‍රයක් නරඹන ගමන්, එහෙමත් නැත්නම් ගෙදරින් එළියට බහලා මිනිස්සු වැඩිපුර ගැවසෙන්නේ නැති සංසුන් ස්ථානවල හරි මිනිස්සු වැඩිපුර ගැවසෙන කාර්යබහුල ස්ථානවල හරි ඇවිදමින් ඔයාට ඔයාගේ නිර්මාණශීලී හැකියාවන් නැවත එළියට ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ආකාරයේ බාහිර තල්ලුවකින් පවා නිර්මාණශීලී චිත්‍රපට අදහස් ඔයාගේ මනස තුළ ගොඩනගා ගන්න පුළුවන් වගේම ඔයාගේ මනසට අනවශ්‍ය බලපෑම් කිරීමක්, අනවශ්‍ය පීඩනයක් ලබා නොදී නිර්මාණශීලී අදහස් එළියට ගැනීමේ හැකියාවත් ඔයාට මේ හරහා ලැබෙනවා. අවසාන වශයෙන් මේ කතා කරපු කරුණු හතර ගැන ඔයා මීට කලින් අවධානය යොමු කරලා තිබ්බේ නැත්නම් මේ කතා කරපු දේවල් හරහාත් ඔයාට වඩා හොඳ නිර්මාණශීලී චිත්‍රපට අදහසක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තාම මොන හරි දේවල් දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. ඔයගොල්ලන්ට සුබ දවසක්.